අම්මා ඩයල් එකේ ඉන්නවා මේ මූ අතුර මූ මාළු කන ඈ ඒ උගේ සයිස් එක අම්මෝ ඒ වල්ලේ නම් බෑ මට ප්‍රශ්න මේක මේ දියනයක් කියන්නත් බැහැ දියනයක්ද වෙන මොකෙක් හරිද කියලා ෂුවර් නෑ ලොකු මෙහෙයුමක් ඉන්නේ සීන් එකට එන්ටර් වෙලා ඉන්නවා ලයිට් දාගෙන කිමි දෙන්න හදන්නේ කිමිදිලා වැඩේට එන්ටර් වෙන්න යන්නේ Yenay, kapan nanti? Yenay misai tanne nih aku. Ya. දැන් මෙයා යන්න මෙයා දැන් කොහේ හරි ගිහලා දාන්න ඕනේ නැත්නම් මෙන්නේ මෙයා ආපහු කඩේටම එනවා දැන් මෙයා මේ පුරුදු වෙලා තියන්නේ මේ මාළු කන්න ලයිට් එක වයින්නවා කයලා කොහොමද ඉන්ජෙක්ට් එකක් ගහගන්නද Hey, baik. Oh iya bawa lagi nih. Ayo tanki ඇතුළට දාමුද අපි? tanki ඇතුළටම දාලා වීදුරුවෙන් වහමුද? ඕනේ නැහැ. ඔන්න ඉතින් ලොකු ගේමක් දීලා අපිට දියන අයව අල්ලගන්න පුළුවන් වුණා. ඉතින් එයාම නිදහස් කරා ගිහිලා නිදහස් කරන ක්ලිප් එක මට ගන්න බැරි වුණා. ඉතින් ඒකට හරියන්නත් එක්ක ඊළඟ දවසේ තව පොඩි පැටියෙක් ආවා. ඉතින් ඔන්න එයාව නම් නිදහස් කරන ක්ලිප් එක මම ගත්තා. කොහොමරි කරලා ඉතින් දියනාව අල්ලගන්න බැරි වුණා ලොකු එක්කෙනා ඒත් ඊට පස්සේ ඊළඟ දවසේ ආයි පොඩි එක්කෙනෙක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔන්න එයාව නිදහස් කරන්න තමයි ආවේ. පොඩි එක්කෙනා මා එතනින්ම අපේ එහා පැත්තේ ඇලට නිදහස් කරොත් වෙන්නේ ආපහු එයා එනවා අපි හොයාගෙන. ඉතින් මෙයාව ගෙන ආවා අපි මෙන්න මේ කොහෙද මේ ගම්බහේ තියෙනවා මේ උරුතට පැත්තට ලං වෙන්න මේ ඇලක් නෙමෙයි ගඟ. ඔන්න ඉතින් ඒකට දාන්න ගෙනාවා යාළුවා. අම්බෝ එකට පණි. පණියේ යටින් එම්බත්තර ඇත්තේ දානකො මේ හරි මේ මෙතනින් දාන්න මේ පඩි උට්ට දාන්න වෙයින් පන්න තියෙන යන බයි බයි එහෙනම් සතුටින් ඉන්න යාළුවේ මාළු ටිකක් එහෙම වැඩිපුර කාලා ලොකු වෙලා ඉන්න අපේ පැත්තේ ඉන්න එපා අපේ පැත්ත කඩේ එහෙම අමතක කරන්න මේ පැත්තේ ඉන්න එපා බයි බයි ඇදිලා යනවා සත්තුන්ව මරන්න නැත නෑ කවදාවත් එයාලා මතක නේ මම ගල්ලිබ්බන් වන් නිදහස් කර ජීවිතේම මට සාමාන්‍ය සර්පෙක් දැක්කම පොඩ්ඩක් බයි හිතෙනවා උනාට ඉතින් එහෙම මරන්න එක හොඳ නෑ යාළුවා ඉන්න ඕන ජීවත් වෙන්න ඕන රයිට් අපි යන් ගෙදර ඈ පෙන්නන්න කියලා විශේෂ මාළුවෙ ගන්න ඈ අලුතෙන් ගාද සුදේ ගොඩක් කට්ටිය ඇහුවා ඉතින් කෝ සුදේව කියලා එන්න සුදේ
කට්ටිය කෝසුදේවය කෝ කියලා. මං ගියා මේ ට්‍රිප් එකක් ගිහිල්ලා යා මේක කලපුවක් බලන්න ගිහිල්ලා දන්නේ නැද්ද? ආවා කියලා. ඉතින් මොකෝ වෙන්නේ? දැන් කලපු මාළු ඇල්ලුවද? නෑ ලැජ්ජයි ඉතින් යාළුවන්ට කතා කරන්න. කලපු මාළු ඇල්ලුවා කිව්වේ දැන් කලපුවේ මොනවද දන්නේ නැහැ හිටියේ. දියනයි මොක්කු හිටියද දන්නේ නේ. බෝ මේක මාර වැස්සක් මොනවද කොයිද මේ වතුර ජරා වතුර දාන්න යන්නේ? මේක නගර සභාවෙන් උස්සයි ඇවිල්ලා. මොනවද මේ කරන්න යන්නේ? ආතල්නේ. ඊ අර අම්මඩ සිරි අර. මෙහෙම වැස්සක් නම් දෙන් කියලා නම් ආවේ නෑ අපේ කලින් පෙන්නපු සෙට් එකම තමයි දැන් ඉන්නේ. එහෙම මෙහෙන් තමයි විශේෂ මාළු එකක් කියලා ආවේ නෑ ආයි. ළඟ මාළු එන්නේ නෑ සාමාන්‍ය සතියෙන් සතිය තමයි මාළු එන්නේ. කාෆ් එකක් ඇවිල්ලා තිබ්බ ඉතින් ඔන්න ලොකු කාෆ් එකක්. ලොකු සයිස් එකක්. වව්. බයත් හිතෙනවා අම්බෝ. අම්බෝ. ටැංකිය කස් කරන්න ඕනේ මේ ටික අස් කිරිල්ලක් උන්නේ පොඩි වැඩත් එක්ක ඉතින් ටිකක් තරහා වෙලා තියෙන්නේ. ඇවිල්ලා දෙට අදා මේ මොකද මේකට කියන්නේ පෙන්ගුයින්ද? ආනේ පැරඩයිස් නේ. පැරඩයිස් ගුරාමේ. ඔන්න ඉතින් ඇල්ල දිනවා පැරඩයිස් ගුරාමේ සාරිය වගේ ටේල් එක තියෙන. ලස්සනයි. දැනට කියන්නේ ඉතින් ආයි හැමදාට මේකට තමයි. එලියා මේ පාර සෙට් යම්ම ලොකු මෙක් කෙනෙක් ඉන්නේ. යමි යාඩිය ලොකුයි ගොඩ. පොඩි එක්කෙනෙකුත් ඉන්නවා ලොකු මෙක් කෙනා තමයි අමාරුවේ. දැන් කිය හුරුණාම පොඩි වීඩියෝ එකක් ලග්ගා. අනේ අමාරු තාත්තේ. එයා නියමයි. හදමු. දම්පාට බයි කලර් ෂෝට් ටේල් රෝස පාට මම හිතන්නේ නිල් පාට එක අහු වුණා එහා පැත්තේ. නිල් පාට එක එම්මින් ඇවිල්ලා තියෙනවා. ඔස්කා පොඩි සයිස් එක. ඔන්න ආපහු ඇවිල්ලා තියෙනවා පොඩි සයිස් එක. ටයිග් එකයි කොප එකක් ඉන්නවා. කොප එකයි ටයිග් එකයි දෙකම ඉන්නවා. right ගෙනායින් පස්සේ හරිද බලන්න. ගෙනායින් පස්සේ පළවෙනියට තමයි ටැංකියට වහින්නේ. අරම ටැංකිය සුද්ධ කරන්න. අර බෙහෙත් එහෙම දැම්මම වටේ ෆ්‍රේම් එකේ මේ පාරේ ඉන්නවනේ. කකුල දාන් ඉන්න මොනවද බයයි. ළඟට එනවා. මුකුත් නෑ ගැහුවොත් කකුලනේ සොබිද යන්නේ. දැක්කද අර ෂොට් එක ගහන්න ගියේ. Harian. Ada. Oh, mata gerak lagi. Mede. Duda. Duda. Iya video. Wifi එකේ සාමාන්‍යයෙන් ඇන්ටින් එපා කියලා කිව්වා. ඒකයි පොඩ්ඩක් ඉන්නේ. ඔන්නේ මෙතන යන්න අපි තියෙන බෑ. අයින් එන්න යාළුවෝ අයින් එන්න මං එනවා අයින් එන්න. අයින් එන්න. අයියෝ පේන්නේ. ඩූඩා මෙහෙන් ඩූඩා ගාන්නේ නේද? ඩූඩා මෙහෙන් ඩූඩා මෙහෙන් මෙතන අපේ Facebook එකේ TikTok එකේ follow කරන්න ඕනේ හොඳේ. subscribe කරන්නත් අමතක කරන්න එපා හොඳේ.
බයි බයි අපි යනවා බයි බයි